ඔව් මේ ටික දා මෙතන මේ චුට්ට දැන් මේ ටික ඒගොල්ලන් කොන්ට්‍රැක්ට් එක ණය කරන්න කියන්නේ ලෝකේ බලන්න බ්ලොක් එක කියන්නේ මොකක්ද? ආ අර පැත්තෙන් ගලවලා මේක අර ගොත්තක් ඔක වෙඩි ඔව් ඒකට අර අවශ්‍ය අනවශ්‍ය ඔක්කොම ටික එනවා ඒක තමයි මේ සාමාන්‍ය අපේ මට්ටමට අඩි 15ක් ඒක කරා නම් මේ ගාන්ට් මේ මැනිකේ මහත්මියගේ නිවසට ගොඩවන පාලමයි ටෙන්ඩරේ හැටියට මේ කොටසට රිටේනින් බැම්මක් නැහැ ආධාරක බැම්මක් නැහැ අපේ දිසානායක මහත්මයා යෝජනා කරන්නේ මෙම දැනට මෙහිදී රවුන්ඩ් බෝක්කෝ වෙනුවට මෙතනටත් සාමාන්‍ය පරිදි 4 බෝක්කුවක් උචිත බවයි එනම වංගුව ඔබට පෙන වංගුව සහිත ස්ථානයේ පවතින බෝක්කුව සඳහා 4 බෝක්කුවක් උචිත බව එතුමා යෝජනා කරනවා. කියන්නේ මේ ආකාරයේ 4 බෝක්කුවක්ම අර වංගුව දෙසටත් උචිත බවයි ඔව් පවසන්නේ. දැනට බන්ධනාගාර නියාමක නිලධාරී ජේලර් මහතාගේ නිවස මායිම් වන වංගුවෙහි පිහිටි මෙම රවුම් බෝක්කුව ගංවතුර අවස්ථාවදී බොටල් නෙක් එකක ආකාරයෙන් ඉතා අධික පීඩනයක් ඇතිවිය හැකි හේයින් දිසානායක මහතා යෝජනා කරන්නේ මෙතනටද 4 බෝක්කුවක් අත්‍යවශ්‍ය බවයි. ඔව් ඒ කියන්නේ මෙතන නේද? කොතනදයි මේ ටික මෙතනටද 4 බෝක්කුවක් නොයදුවහොත් මෙතනද බොටල් එකක ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් අනවශ්‍ය ජල පීඩනයක් ඇතිවිය හැකියි. එමගින් ජල පද්ධතිය එක්වරම පිටාර ගලා ගං වතුර තර්ජනය තවත් වැඩි විය හැකියි. අද දිනම මෙම කොටසට කොන්ක්‍රීට් උඩ මට්ටම දක්වා ඊළඟ මට්ටම දක්වා දැමිය හැකි බව කම්කරුවන් පවසනවා.